මහත්තයා ඊයක් කර දෙන්න මහත්තයා ඊයක් කර දෙන්න මහත්තයා පින් සිද්ධ වේවා මහත්තයා දවස් දෙක තුනකින් කාලා බීලා නැහැ මහත්තයා එහෙම කරන්න හොඳ නැහැ වෙලාවට කාලා බීලා එහෙම ඉන්න ඕනේ හොඳේ එතකොට මහත්තයා එහෙම කාලා බීලාද ඊයේ රෑ නම් කොහොම හරි කෑවා හැබැයි කාලා බොන්න තමයි බැරි වුනේ ඇයි මහත්තයා පොයේ හින්දා දවස් දෙකක් බාර් වහලානේ අනේ මහත්තයෝ කණ්ඩ කීයක් හරි රුපියල් 5ක් හරි 10ක් හරි දීලා යන්නකෝ සල්ලි කන්න හොඳ නැහැ මිනිස්සුયો නිකන් නැති රෙඩ හදා ගන්න එපා නිකන් හරි හිතන ඔය රුපියල් 5 ගිහිල්ලා උගුරු හිරුණොත් මොකද වෙන්නේ කියලා ගොඩක් දුරින් ඉඳන් ඇවිදගෙන ආවේ මහත්තයෝ හරිම අමාරුත් අයියෝ අර අතින් චුට්ටක් ගිහලා වාඩි වෙනවද මහත්තයා හිඟන්නෙක් මහත්තයා මනුස්සකමට කතා කරම් හිඟන්න කියන්න එපා ඔබ හිතුවද මට සල්ලි නැහැ කියලා මේ බලපන් පර්ස් එකේ 95ක් තියෙනවා නෑ මහත්තයා මං හිඟන්නෙක් මහත්තයා දැන් ඒකට මම මොකද්ද කරන්න ඕනි නෑ මහත්තයා මං යන්නම් මහත්තයා මේ සයිඩ් මිරර් එක මිනිහෙක්ගේ ඇඟේ වැදුනොත් මොකද වෙන්නේ? තුවාල වෙනවා. මේ හැන්ඩල් එක දිග වැඩි. ඒකත් කොට කරන්න ඕනේ. මේ සිග්නල් ලයිට් එළියට පැනලා වැඩි. කොට කරන්න. ෆුට් ට්‍රැක් එකට කකුල වැදුනොත් මොනවද වෙන්නේ? තුවාල වෙනවා. සයිලන්සරේ කකුල වැදුනොත් පොඩ්ඩක් තලා ගන්න. සර් ඒවා මං හදපුවා නෙවෙයිනේ. කම්පැනියෙන් හදපුවානේ. ඒවා මට අදාළ නෑ. මේක ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යන්නේ. ඒ නිසා අපි කියන දේ කරන්න නැත්තම් මම මේක උසාවිදා. සර් ඉතින් ඒකට මම මොනව කරන්නද? කම්පැනියෙන් එන විදිහට මේක තියෙන්නේ. හරි. එහෙනම් මෙහෙම කරමු. මම ඔයාට විරුද්ධව නඩුවක් දානවා. ඔයා මට විරුද්ධව නඩුවක් දාන්න. මම කම්පැනියට විරුද්ධව නඩුවක් දානවා. කම්පැනිය රජයට විරුද්ධව නඩුවක් දායි. එතකොට මොකද වෙන්නේ? නඩු තාම්දුරුවන්ගේ බඩු තාම්දුරුවන්ගේ. ඔයාට ප්‍රශ්නිකුත් නැහැ, මට ප්‍රශ්නිකුත් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා. Polisi. දැන් මේකේ 3 දෙනෙක් ආවනේ. ඔව් සර් නෑ සර් නෑ. කෝ අනිත් එක? එයා බැස්සා කට නෑ සර් අපි දෙන්න විතරයි ආවේ. බීලා නේද ඉන්නේ? අම්මට එපා කියද්දි උදේ එකක් හදලා දුන්නා සර් ඒකේ විලා ගෙදරින් බැස්සා විතරයි මුන් ටික බාර කරලා දැන් ගියා අද බොමු කියලා නෑ බොරු කියන්නේ සර්. ඔව් සර් මම බොරු කියන්නේ මොකද්ද බොරුව? ඒක මුගෙන් තමයි අහන්න වෙන්නේ මන් දන්න බොරුවක් නෑ. එහෙනම් දැන් කිව්වේ මොනවා කියලාද? බොරු කියන්නේ කියලා? මම නෙමෙයි මූ. ඒක තමයි මූ එක්ස්කියුස් මේ ටවුන් එකට යන්නේ මේ පාරෙන්ද ටවුන් එකටද? මෙතනින් ඉස්සරහට ගියාම දකුණු පැත්තේ පාරක් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා කච්චේරිය. කච්චේරිය ගාවෙන් දකුණු පැත්තේ පාර තියෙනවා පොලිසිය. එතනට ගියා නම් හරි. ඒ මොකටද සර් උඹලට අපි ඕටුව වගේද පේන්නේ? තුන්දෙනත් එක්ක බයිසිකලේ ඇවිල්ලා තමුන් අතරින් බැස්ස නේද? මං කිව්වා උතනින් බහින්න බා ටවුන් එකෙන් බහිමු කියලා ටවුන් එකෙන් බහිනවා කෙසේ වෙතත් මොකද කට නිසා නම් බඩු නම් බැස්සා. ඒ කියන්නේ බීලා නේ. ඔව් සර් නෑ සර්. අයියෝ නෑ සර් පොඩ්ඩක් ඉන්නවා. දැන් තමුන් වෙනමාව කිව්වනම් ඇයි දැන් නෑ කිව්වේ? අයියෝ ඕකේ වුණානේ ඒකනේ ඔබ කවුද? ඇයි උඹට බඩුද මේ ජකා බං සාමාත්‍යා ඇත්තටම 3 දෙනෙක් ආවා කියලා දැක්කද? ඔව් බං මං දැක්කනේ 3 දෙනෙක් එනවා. දැන් තමුන් නේද බයික් එකේ නෑ ආවේ? සර් මම පයින් ආවේ. මම තමයි බයික් එකේ ආවේ නෑ මට හොඳටම සුවර්. මූ තමයි බයික් එකේ ආවේ. මාත් කන්ෆියුස් වුණා. මේ තමුන් ඇත්ත නේද කියන්නේ? ඉතින් මම කොයි වෙලේද බොරු කිව්වේ මං දන්නවා. තමුන් ඇත්ත කියන්නේ කියලා. එහෙනම් ඇයි දැන අහන්නේ ඇත්ත නේද කියන්න කියලා ෆූ. දැන් මේ මිනිස්සයා බයික් එකේ නේද හිටියේ? ඔන්න ඉතින් මෙච්චර අස්පනා පිටම පේනවා මේ මිනිස්සයා හිටගෙන ඉන්නේ කියලා නෑ නෑ කියන්න බා මේ ඉන්නේ ෆූ. මේ වතුර එකක්වත් නැද්ද? දෙන්නම්කෝ පීකේ වතුර එකක්. සංසුන් වෙන බල මැජික් එකක්වත් කරනවද දැන්? මේ තමුසේ නේද දැන් හිටගෙන හිටියේ? මොනවා සර් වෙලා තියෙන්නේ? එවෙලි කියනවා බයික් එකේ ඉඳගෙන නේද හිටියේ කියලා. දැන් කියනවා හිටගෙන නේද හිටියේ කියලා.
දැන් අපිද බීලා ඉන්නේ සර්ලාද? මොකක්? ඒ කියන්නේ උඹලා බීලා කියලා පිළිගන්නවනේ. ඔව් පිළිගන්නවා. අපි කොහොමත් සර්ලා පොලිස් මහත්තුරු විදිහට පිළිගන්නවා. ඒකේ කිසි වෙනසක් නැහැ. මගේ ඔළුවත් විකාර වෙලා තියෙන්නේ. මේ කහගන්නවා අපේ කට කහනවට නෙවෙයි තමුසලාට බීලා බයිසිකල් පදින්න එපා කියන්නේ. නිකයිෂන් ඉන්ෂුරන්ස් නැතුව ආවනම් අමතකුණා කියලා හරි කියන්න නැද්ද? ඕ ඉතින් බයික් එකක් හොරගම් කරද්දී අයිතිකාරයාගෙන් ඕහා ඉන්න බෑනේ. මොකක්? සෝ බයික් එකක්ද? උඹලට අද අල්ලපන් කුරුලෑ සහ කුරුලෑ කැලල් සඳහා ප්‍රතිකාර සියලුම ලේස ට්‍රීට්මන්ට්, මෙලස්මා ට්‍රීට්මන්ට්, රෙඩ් ලිෆ්ටින්, බොටොක්ස් ට්‍රීට්මන්ට්, කොලජන් ඩ්‍රිප්ස්, ෆැට් ඩිසොල්වින් ට්‍රීට්මන්ට්ස් ඇතුළු තවත් බොහෝ ප්‍රතිකාර ග්ලමෝරා දැන් බදුල්ලේදී. කොහෙද මේ මහත්තුරු දෙන්න යන්නේ? සර් ක්ලීන් ශ්‍රී ලංකා සර්. පොඩ්ඩක් පැහැදිලි කරනවා. සර් මේ රයිස් කුකර් එකේ ෆෑන් එක ඩේසි ආච්චිලා ගෙදර තිබ්බේ. මේවා හින්දා කරන්ට් බිලක් නගිනවනේ සර්. ඒ හින්දා අපි ගෙවල් වලට ගිහින් මේවා ක්ලීන් කරලා දෙනවා සර්. ක්ලීන් ශ්‍රී ලංකානේ සර්. හොඳයි. ක්ලීන් ශ්‍රී ලංකානේ. එහෙනම් අපි යන්නම් සර්. කමන්න